Hi guys, welcome back to my YouTube channel Omen Creation. ඔන්න ඉතින් ගොඩ කාලකට පස්සේ මම රිවිව් එකක් අරගෙන ආවා. ඔයාලා දකින්න ඇති thumbnail එකෙන්ම මොකක්ද අද රිවිව් කරන්න කියලා. ඉතින් මෙන්න මේක තමයි අද රිවිව් කරන්නේ. iPhone 7 එක තමයි අද රිවිව් එකට ගෙනාවේ. ඉතින් අපි බලමු iPhone 7 එක කොයි වගේද කියලා, තාමත් හොඳට තියෙනවද කියලා සහ 2025ට iPhone 7 එක හොඳද කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් guys, දැන් මේ මගේ අතේ තියෙන්නේ iPhone 7 1 to 8 version එක. ඉතින් මේක black color ෆෝන් එකක්. ඉතින් මේක ගොඩක්ම පොඩි ෆෝන් එකක්. මගේ අතත් එක්ක බැලුවොත් මගේ අතේ size එකටත් වඩා ටිකක් පොඩි ෆෝන් එකක්. ඉතින් මේක කොච්චර පරණ වුණත් මේකේ ප්‍රීමියම් ලුක් එක නම් තාම හොඳටම තියෙනවා. ඉතින් guys, ඔයාලා හැමෝම දන්න ක්ලාසිකල් ලුක් එක මේ iPhone එකේ තියෙනවා. මේ හෝම් බටන් එකත් එක්ක ලොකුම ලොකු බෙසල් එක. ඉතින් මේ ලුක් එක මාරම ගති guys. ඒ කාලේ ඉඳන් එන තාමත් ලස්සන ලුක් එකක්. ඉතින් මේකේ ෆින්ගර්ප්‍රින්ට් එකක් එනවා. හරි. අපි මේකේ පැත්තේ බැලුවොත් අපිට උඩින්ම බලා ගන්න පුළුවන් පවර් බටන් එක. ඊට යටින් අපිට බලා ගන්න පුළුවන් SIM tray එක. ඉතින් ඒ පැත්ත අපිට ඒ ටික විතරයි බලා ගන්න පුළුවන්. සහ අපි ෆෝන් එකේ යටින් බැලුවොත් අපිට එනවා ස්පීකර්ස් එකම මැදින් අපේ lightning charging port එක. ෆෝන් එකේ අනිත් සයිඩ් එක අපිට බලා ගන්න පුළුවන් උඩින්ම silent button එක සහ අපේ volume rockers. ඉතින් ඒ සයිඩ් එකේ අපිට ඒ button and ports ටික විතරයි බලා ගන්න පුළුවන්. මේ ෆෝන් එකේ ෆින්ගර්ප්‍රින්ට් එක ගත්තොත් මේකේ ෆින්ගර්ප්‍රින්ට් එක එන්නේ හෝම් බටන් එකේමයි. ඉතින් මේකේ හැප්ටික් ෆීඩ්බැක් එකක් දෙන්නේ. ඒ හැප්ටික් ෆීඩ්බැක් එක දෙන හෝම් බටන් එකේමයි ෆින්ගර්ප්‍රින්ට් එකත් එන්නේ. ඉතින් guys, මේ ෆෝන් එක ගොඩක් පරණ වුණාට මේකේ බලන්න guys ෆින්ගර්ප්‍රින්ට් එකේ ෆාස්ට් එක. අපි අත තිබ්බ ගමන් වගේම ෆින්ගර්ප්‍රින්ට් එකෙන් අන්ලොක් වෙනවා ෆෝන් එක. මේ ෆෝන් එකේ කැමරා එක පැත්තට ගියොත් මේ කැමරා එකෙන් ලොකු වැඩක් ගන්න පුළුවන් අපිට. මේක මම කිව්වනේ මේක ගොඩක්ම වාසිදායක සහ ගොඩක්ම ෆොටෝස් වීඩියෝස් අතින් නම් ගොඩක්ම වටින ෆෝන් එකක්. මොකද මේක කලින් කිව්වා වගේම කොච්චර පරණ වුණත් මේකේ කැමරා ක්වොලිටි එක ගැන එහෙම කියන්න කිසිම වැරද්දක් නැහැ. ඉතින් මේකෙන් අපිට කැමරා එකෙන් ලොකු වැඩක් ගන්න පුළුවන්. ඉතින් පොඩියට YouTube එකක් පටන් ගන්න කෙනෙක්ට ගොඩක්ම වටින ෆෝන් එකක් තමා මේ 7 එක. මොකද මේකෙන් එඩිටිං ටික කරගන්න පුළුවන් අපිට කිසිම ප්‍රශ්නයක් නැතුව. මමත් මගේ channel එකට වීඩියෝස් අප්ලෝඩ් කරන්නේ මේ ෆෝන් එකෙන් තමයි. ඉතින් කිසිම ප්‍රශ්න නැතුව මම මේක පාවිච්චි කරනවා. මේකේ හෝම් බටන් එකට එන්නේ හැප්ටික් ෆීඩ්බැක් හෝම් බටන් එකක්. ඉතින් අපිට මේකේ හැප්ටික් ෆීඩ්බැක් එක අපිට මේකේ එන වයිබ්‍රේෂන් එක අපිට අඩු වැඩි කරගන්න මේ විදිහට තියෙනවා. ඒ වගේම අපි මං ගාව දැන් මේ තියෙන iPhone එකේ බැටරි හෙල්ත් එක බැලුවොත් මේකේ බැටරි හෙල්ත් එක 78යි. ඉතින් මේ බැටරි හෙල්ත් එක එච්චරම හොඳ නෑ, ටිකක් අඩුයි. ඒක හින්දා මේක සාමාන්‍යයෙන් මම දවසට දෙපාරක් වගේ charge කරනවා. සාමාන්‍යයෙන් ලොකු වැඩක් වගේ ගත්තොත් දවසට 3 පාරක් වගේ charge කරන්නත් වෙනවා. ඉතින් මේකේ බැටරි එක තමයි තියෙන අවුලකට වගේ තියෙන්නේ. ඉතින් මේකේ දැනට තියෙන Instagram වගේ අපිට කිසිම ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මේකේ දැනට ඇවිල්ලා තියෙන අප්ඩේට් එක අනුව අපිට ඉස්සරහට තව WhatsApp වගේද පාවිච්චි කරන්න පුළුවන්. SIM එක පැත්තෙන් බැලුවොත් අපිට මේකෙන් කෝල් ගන්න මයික්‍රොෆෝන් ක්වොලිටි එක එහෙම ගොඩක්ම හොඳයි. සිග්නල් කිසිම ප්‍රශ්න නැතුව හොඳට එනවා.
ඉතින් ගයිස් අද මම ගෙනා මෙන්න මේ iPhone 7 එකේ රිවිව් එක. එහෙනම් ගයිස් තවත් දවසක තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.